ඇයි මොකද? මොකද රන්මල්ලා ගෙවල් පැත්ත යනවා කියන්නේ? මේ බා එහෙම කියලා අහු වෙනව එහෙම නෙවෙයි ඈ. ඇයි මං එහෙ යනවා තමා. ඔබ මට මොනවා කරන්නද? පුළුවන් බලන්න. අනේ ඵලයන් පිම්පියා යන්න. මොන බං කියන එක දෙන්නේ නෙමෙයි නේද? ඇයි මොකද්ද? උඹ ඊයේ රන්මල්ලා කොහමද වපුරන්න ගියා කියන්නේ? මං උඹට එදත් කිව්වා ආයෙත් ඔය ගියොත් කකුල් කඩනවා තෝගේ මං ගියා තමයි අකෝ. ඇයි උඹ මොනා කරන්නේ? චන්දියා. මේක යකෝ හරි වැඩන්නේ. කොහෙවත් යන පිම්පියෙන් ගෙන ගුටි කන්න ඕනේ. මේකට නම් මොනවා හරි කරන්න වෙන්නේ. හරිනේ. සුද්දයියා කොහෙද මන්ද කැලේකට ගිහිල්ලා සටන් ශිල්පයක් හදාරනවා. ඌ ගියා නම් සටන් ශිල්පය හදාරලා ඉවරලා ඌට ගේමක් දෙන්න තිබ්බා. ඉඳපන්කෝ මේ පාර නම් අතාරින්නේ නැහැ. එනවා හොඳ ගේමක්. පන්කෝ හම්බෙලා මේ ශිල්පය හදාarලා දෙනවා මං ඕකට ගේමක් දපන්කෝ යම්මේ මෙච්චර මේ කැලෑවක දුක්ඛ ඉන්නේ උත්ත කණියම කොහොම ඉන්නවද මන් දන්නේ මොන පුතේ උනේ කොහේ ඉන්නවද මන් දන්නේ සුද්දා සුද්දයියා කලු මොකද මම මේ ආවේ සුද්දයියා හම්බෙන්නමයි. වරෙන් මොකද ආවේ කියපන්. මට ප්‍රැක්ටිස් කරන්න දෙනවා. ඉක්මනට කියපන් මොකද කාරණාව? සුද්දයියා බාන්නකො මේ මාර වැඩේනේ. මොකද්ද? අරු චූටියා මට මේ සම්මල්ලා ගෙදර යන්න එපා කියලා ලෑක මට තර්ජනය කරනවා. ගහන්න එනවා. මේ මට මේ බලන්න ඉන්න බෑ. මේ දවසක් මට ගැහුවත් එක. මට මේ බලන්න ඉන්න බැරි තැන තමයි මම මේ සුද්දයියා මේ සටන් ශිල්පයක් හදාරනවා කියලා ආරංචියක් ආවා. ඒ හින්දා මම මේ ආවේ මේ සටන් ශිල්පයක් හදාරලා ඉවරලා ඔකට දෙකක් නෙලන්න ඕනේ. ඔව්. හරි උඹට ඕනේ චූටියට පාඩමක් උගන්වන්නනේ. හරි මං වැඩේ කරලා දෙන්නම්. උඹ දැනගනින් මේ සටන් කලාව මම හොයාගත්ත දෙයක්. මේක නිර්මාතෘ මම. හරිද? මේක අමුතුම සටන් කලාව. මේකෙන් ගහන්න පුළුවන් ඕනම මිනිහෙකුට දවස් 4ෙන් මැරෙන්නත් 5ෙන් මැරෙන්නත් දැන් මැරෙන්නවත් ගෙව්වැකි. ඒ තරම් ප්‍රබල සටන් කලාවක් මේක. මං උඹට උගන්වන්නම්. මං ඉගෙන ගත්ත හැම දෙයක්ම. යමන් දැන් ගෙදර ගිහිල්ලා හෙට වරෙන් අපේ ගෙදරට. සුද්දයියා මම මොනවාද හෙට ගේන්න ඕන? හෙට ගෙදරට එනකොට අරවරෙන් ඔය සටන් කලාවට ඕනේනා බරබර 17 එකකුයි උඹකට සම්බෝල පැකට් එකයි ඒතකොට හවස් වෙලා නම් පාන් රාත්තලක් කරවරෙන් ඒතකොට හාල් කිලෝ පහකයිත් ඒක අරවරෙන් සුදු සරමක් කරවරෙන් අනිවාර්යයෙන්ම මේ සටන් කලාවට සුදු සරමක් ඕන දැන් ඵලයක් එහෙමයි සුද්දයියා සුද්දයියා සුද්දයියේ ඔව් වරෙන්
උඹ ආවද? වරේ. මේ ගේන්නගේ බඩු ටික ගෙනාවා මේ අල කිලෝ 2යි, ටැමන්ටින් 2යි, සීනි කිලෝ 5යි, ඔව්. පොල් තෙල් භාගයයි, දීපන්. ලුණු කිලෝ 1යි ඔක්කොම ටික ගෙනාවා. හරි. ඒවා මේ ඕන නම් සටන් කළා හදාරන්නද? ඔබ හිත හම්බුනා මේ කිලෝ එක. උඹට එහෙනම් මම උඹට මම ඉගෙන ගත්තු මේ ශාස්ත්‍රය ඔක්කොම දැන් කියලා දෙන්නම්. ඔබ බය වෙන්න එපා. යකෙකුටත් ඊට පස්සේ ගැව්වේ හැකි ඕන හේවුඩ අලිරුණත් ගැව්වේ හැකි. ඊට කලින් මම පෙන්නන්නම් මම ඉගෙන ගත්ත ශාස්ත්‍රයෙන් උඹට චුට්ටක්. කලුවත මේක මොකද්ද? පොල් ගෙඩියක් නේද සුද්දයි? ඔන්න බලපන්. මම මේ පොල් ගෙඩිය අතින් ගහලා බෙදින හැටි. යා! දැක්ක නේද? බින්දුනානේ. ඔව්. ඊළඟ බලාගන්න. මොකද්ද මේ එළිය? ඒක බුරුතලිය නේ සුද්දයි. අල්ලගෙන ඉව කොහම? ඔන්න බලපන්. යා! දැනගනින්. උඹටත් ඔය විදිහට පුළුවන් වෙනවා. සුද්දයියට මාර ඩම් එකක් නේ තියෙන්නේ. ඕම් බලාගන්න ඊළඟ එක. මේක මොකද්ද? ගඩොලයක් නේ සුද්දයි. මේක අල්ලගන්න. මම මේ කැඩෙන්න ගහනවා. යා! හැට මොකක්ද ගියා? හැට ගියා හැපෙන්නේ. බලපන් කඩුව කැලේ දෙක. අම්මට සිරි. සුද්දයි කැඩුවා ඔක. ඔළුවට ගහලා කැඩුවේ යකෝ. ඔය සේරම මටත් උගන්වනවා නේ සුද්දයියා. ඔව්. මේ හැම එකක්ම මං උඹට උගන්වනවා. ඊට කලින් මට දැනගන්න ඕන උඹට කොච්චර දැනට ගහ ගන්න පුළුවන්ද කියලා. ඒක හින්දා උඹ දැන් වරෙන් මාත් එක්ක ද්වන්ද සටනකට. ඈ? අනේ මට බෑ සුද්දයි උඹත් එක්ක ගහ ගන්න. එහෙම බෑ. උඹත් මාත් එක්ක අනිවාර්යෙන් දැන් ගහ ගන්න ඕන. මොකද මට බලා ගන්න ඕන දැනට උඹට කොච්චර ගහ ගන්න පුළුවන්ද කියලා. ඒක හින්දා අනිවාර්යෙන්ම උඹේ සතුර මම කියලා හිතාගෙන උඹ මට ගහපන්. අනිවාර්යෙන්ම ගහ ගන්න ඕන. දැන් වරෙන්. ඊට කලින් මේ මෙහෙම සරම දිගට දාගනි. මොකද ගහ ගන්න උනොත් හොඳ විලි සංඛ්‍යාවක් ඇතුව ගහ ගන්න ඕන. සරම් පාත් දාගනි. දැන් වරෙන්. මෙන්න මෙහෙම තමයි මගේ සටන් කලාවේ ඉස්සෙල්ලාම සටනට අවතීර්ණ වෙන්නේ. දැන් ඔබ ගහපන් මට. අනේ සුද්දයි මං ගහ ගන්න දන්නේ නැහැ නේ මං තව ඉගෙන ගත්තේ නෑ. මේ සතුර මම කියලා හිතන ගහපන්. සුද්දයියා. සුද්දයියා. අයියකෝ මෙච්චර හයියෙන් ගැහුවේ.